ආයුබෝවන් ඔයාලා හැමෝටම ඔන්න අදත් මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක්ම ලේසි පුඩිමක්. මේ පුඩිම ලේසි වගේම තමයි හදන්න යන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක්. ඒ කියන්නේ සීනි බිත්තරයි. අපි එහෙනම් මේ ලේසි පුඩිම හදාගන්නේ කොහොමද කියලා බලමු. මම මෙතන අරගෙන තියෙනවා බිත්තර 3ක්. මම ගත්තේ ටිකක් ලොකු බිත්තර. ඔයාලා පොඩි බිත්තර ගන්නවා නම් බිත්තර 4ක් අරගන්න. මෙතන සීනි ග්‍රෑම් 150ක් තියෙනවා. පීරිසි අඬු කෝප්පෙන් ගන්නවා නම් ඔයාලා කෝප්පෙන් 3 කාලක් ගන්න. මුලින්ම අපි සීනි පැණි එක හදාගමු. මේ වගේ පෑන් එකක් ලිපේ තියලා ඒකට එකතු කරනවා සීනි ග්‍රෑම් 150ක්. ඒකටම වතුර මිලිලීටර් 150කුත් එකතු කරනවා. වැදගත්ම දේ තමයි ලිපේ ගින්දර අඩුවෙන් තියා ගැනීම. දැන් සීනි ටික මේ වතුරත් එක්ක හොඳින් මේ විදිහට දිය කරගමු. මේ වෙලාවේ අපි සීනි ටික දිය කරගන්නවා විතරයි, නූල් ඇදෙන පදමට ගන්නෙ නැහැ. මේ වගේ බුබුලු දාලා එනකොට අපි ලිපෙන් බාලා වෙන භාජනයකට දාගමු. දැන් මේ සීනි පැණි ටික අපිට අත දාලා අල්ලන්න පුළුවන් තරමට නිවෙන්න පැත්තකින් තියාගමු. දැන් අපි කැරමල් එක හදාගෙන යන්නේ. මම අඩුම ගින්දරේ මේ පෑන් එකට එකතු කරනවා සීනි මේස හැඳි 3ක්. අපිට මේ කැරමල් එක ලස්සන පාටකට එන්න ඕන නිසා අපි හැඳි පාවිච්චි නොකර මේ විදිහට කැරමල් කරගමු. ගින්දර නම් වැඩි කරගන්න එපා. එතකොට කැරමල් එක කළු වෙන්න පුළුවන්. මේ විදිහට ලස්සන පාටකට ආවට පස්සේ මම මේකට එකතු කරනවා නටන උණු වතුර මේස හැඳි 3ක්. ඊට පස්සේ අපි හැන්ද පාවිච්චි කරලා මේ සීනි කැරමල් එක හොඳින් දිය කරලා අපි කලින් හදාගත්ත පුඩින් භාජනයට දාගමු. සීනි පැණි ටික ඇලෙන ගතියට ආවට පස්සේ තමයි අපි මේ භාජනයට දාගන්න ඕනේ. භාජනයේ පත් උඩ පැතිරිලා යන විදිහට පැණි ටික දාගන්න. අපි දැන් ඒක විනාඩි 10ක් විතර හයි වෙන්න තියමු. මම දැන් මේ බිත්තර 3 එකින් එක කඩලා මේ භාජනයට දාගන්නවා. ඊළඟට අපේ සීනි පැණි එකත් හොඳින් අත දාලා අල්ලන තරමට නිවිලා තියෙන්නේ. මම මේ සීනි පැණි එකත් මේ බිත්තර එකටම දාගන්නවා. වැදගත්ම දේ මේ වෙලාවේ සීනි පැණි ටික අත දාලා අල්ලන තරමටම නිවිලා තියෙන්න ඕනේ. අපි උණු පිටින් බිත්තර දැම්මොත් එහෙම ඔම්ලට් වෙන්න පුළුවන්. මම දැන් මේ මිශ්‍රණයට වැනිලා තේ හැඳි 2ක් එකතු කරනවා. ඔයාලට වැනිලා නැත්නම් එනසාල් කරල් 3-4ක් හොඳට බැදලා කුඩු කරලා දාගන්න. බිත්තර වල තියෙන අර පිලී ගතිය යන්නේ එහෙම දැම්මොත් විතරයි. ඊළඟට මම ලුණු තේ හැඳි කාලකුත් එකතු කරනවා. දැන් අපි මේ ටික විනාඩි 5ක් විතර විස් කරගමු. ඔයාට විස්ක් එකක් නැත්නම් ගෙදර තියෙන ගෑරුප්පුවක් හරි නැත්නම් පැතර ලී හැන්දක් හරි පාවිච්චි කරලා විස් කරගන්න. ඔන්න ඔක්කොම මම විනාඩි 7ක් විතර විස් කරගත්තා. දැන් අපි හයි වෙන්න තියපු අපේ කැරමල් භාජනය ගමු. දැන් ඒකත් හොඳටම හයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මම මේ වගේ පෙනේරයක් අරගෙන අපේ බිත්තර මිශ්‍රණය මේකට පෙරා ගන්නවා. අපිට මේක පෙරා නොගෙන ඉන්නත් පුළුවන්. නමුත් මම පෙරාගන්නේ මොන හරි රොඩු තියෙනවා නම් ඒක ඉවත් වෙන්න ඕන නිසා. මේ මිශ්‍රණය පෙරාගත්තට පස්සේ අපි මේක ෆොයිල් පේපර් එකක් අරන් කවර් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට ෆොයිල් පේපර් එකක් නැත්නම් මොකක් හරි පියනක් හරි කෙසෙල් කොලයක් හරි අරගෙන කවර් කරගන්න පුළුවන්. අපි මේක කවර් කරගන්නේ පුඩින් එක ඇතුළට වතුර නොයන විදිහට. මම මේ පුඩින් එක තම්බ ගන්න ලිපේ. ඔයාලට රයිස් කුකර් එකේ වුණත් තම්බ ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට විනාඩි 45ක් පුඩින් එක තැම්බෙන්න තියලා විනාඩි 45කට පස්සේ මම ආයෙත් එළියට අරගත්තා. පුඩින් එක ටික වෙලාවක් නිවෙන්න තියලා විනාඩි 15ක් විතර සීතකරණේ තියලා ඔන්න මම දැන් එළියට අරගත්තා. අපි දැන් මේ පුඩින් එක පිගානක් තියලා අනිත් පැත්ත හරවගමු. මේක හරි පරිස්සමට කරන්න ඕනේ. අපි දැන් මේ පුඩින් භාජනය උස්සලා බලමු. අපේ පුඩිම හරියම ලස්සනට තියෙනවා. හොඳට පැණි පාටට තියෙනවා. ඉතින් ඔයාලත් මේ වගේ පුඩින් එකක් හදනකොට මේ වගේ ලස්සන පැණි පාටකට තමයි ගන්න ඕනේ. ඉතින් පුඩින් එකේ මේ ලස්සන පාට එන්නේ අපි හදන කැරමල් එකෙන්. අපි හැම වෙලාවෙම කැරමල් එක ටිකක් තද පාටකට හැබැයි කර වෙන්න නොදී ලස්සනකට හදා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි පුඩින් එක ලිපේ තම්බ ගනිද්දිත් ගින්දර අඩුවෙන්මත් තියාගන්න ඕනේ. ඉතින් මේ පුඩිම අමුද්‍රව්‍ය දෙකක් පාවිච්චි කරලා හරියම ලේසියෙන් ලාභෙටම හදාගන්න පුළුවන් පුඩිමක්. මේක බත් කාලා කන්නා වගේම ඕනම වෙලාවක කන්නත් පුළුවන්.
මං හිතනවා ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමතියි කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මාව subscribe කරලා like කරලා comment එකකුත් දාගෙන යන්න. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.